දහස් ගණනක් ලියලා. ඒ තරම්ම මේ ප්‍රචලිත ශාස්ත්‍රයක් දැන් මේ හුඟක් දෙනා මේව දන්නේ නැතරම. දැන් මට තියෙන ප්‍රශ්නයක් තමයි උප්පත්තියේදී අපි මේ අත නවාගෙන ඉන්න විදිහට මේ රේඛා ඇති වෙන්නේ. එහෙම එකක් නෑ. ඒ දෛවය අනුව තමයි පෙර ආත්මවල කරන ලද කුසල කර්මයන්. තමයි මේ අතේ සටහන් වෙන්නේ. අර මේ අංජලි කිව්වේ කිය සත්‍යයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් අත මිටමලවගෙන තමයි දරුවා බිහි වෙන්නේ නේ. ඔව්. ඒ වුණාට අත මිටමලවා ගැනීමෙන්ම මේ රේඛාව ඇති වෙනවා කියලා තරකන්න පුළුවන්. නමුත් දැන් මෙහි තියෙන රේඛා එකක්වත් ඒ තුنين ඇති වෙන්නේ නැහැ නේද? දැන් බලන්න. දැන් මෙතන රේඛාවක් පුළුවන් ද අත නවාගෙන ඉඳලා ඇති වෙන්නේ. ඒක පිළිගන්න බෑ. ඒක සාස්ත්‍රීය එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් රේඛා බලන්නේ මත හස්ත රේඛා පිළිබඳව නිගමනයක් කරන්න හොඳම වයස මොකද්ද? සමහර වයස අවුරුදු 10ට වැඩි වෙන්න ඕන. අවුරුදු 10ට අවුරුදු 10 වෙනතුරු මේ රේඛා වර්ධනය වෙනවා. ඔව්. අවුරුදු 10 වෙනකොට තමයි මේ රේඛා වර්ධනය වෙලා ගෑනු ළමයි ගිහුව පිරිමි ළමයි මේ දෛවයේ ප්‍රකාශ වන රේඛා තහවුරු වන්නේ. එතකම තහවුරු වෙන්නේ නැහැ. ඒක නිසා අවුරුදු 10න් පස්සේ තමයි අත් බලන්නේ. දැන් මට පොඩි ප්‍රශ්නයක් ආවා මේ මගෙත් මේ ධන රේඛාව කියන එකක් තියෙනවා. ඒ ධන රේඛාව මට හිතුණා යම් පුංචි කාලේ බලනකොට හරියට මැදැඟිල්ල ගාවටම තිබ්බා. හැබැයි දැන් පොඩ්ඩක් මැකිලා වගේ. ඒ කියන්නේ මම දුප්පත් වෙනවද කියලා සමහරවිට මම මැදැඟිල්ල ගාව මැකෙනවද සාමාන්‍යයෙන්? එහෙම වෙනවා. මැකෙනවද? ඔව්. ඒ වගේම මැදැඟිල්ල ගාවටම තියෙනවා නම් මේ ඇත්තටම ඒක හොඳ මදි. ඒ හොඳ මදි කියන්නේ දැන් මම මගේ පරිශ්‍රණ වලින් හෙලලා තියෙනවා. දැන් මේ හිඟන්නන්ගේ අත්වල මේ මෙතන ඉඳලා මෙතෙන්ටම යනවා. එහෙනම් හරි. එතෙන් යන එක හොඳ නෑ. ඉතින් ඒ කියන්නේ අපි දැන් ඔය රේඛා මැකෙනවා වගේම පසු කාලීනව ඇති වෙන රේඛා තියෙනවා. සියුම් රේඛා ගොඩාක් ඇති වෙනවා වරින් වර ඇති වෙනවා. එතකොට අපි ප්‍රධාන රේඛා මේ ජීවන ශීර්ෂ හෘදය දෛව එතන ගියාම කීර්ති රේඛාව එතන ගියාම සුඛ රේඛාව මේවා එහෙම වෙනස් වෙන්නේ නැහැ. මුළු ලෝකෙම තියෙනවා වෙනස් වෙන බව ඇත්ත. නමුත් සමස්තයක් වශයෙන් ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරි අපි විරාමයක් ලබා ගන්න අවශ්‍යයි. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙන්න පුළුවන් 12 වෙනි සමගිය. හොඳකිනිය නැවත වාරයක් මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් අපි අද දවසේදී හස්ත රේඛා පිළිබඳව තමයි කතා කරන්නේ. ඔන්න රේඛා මැකෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් රේඛා මැකුණයින් පස්සේ සමහරලාට දෛවෝපගත සිදුවීම් අනුව වෙනස් වෙන්න පුළුවන් දෛවය. ඉතින් මේ නිසා අපි අද කතා කරන හස්ත රේඛා පිළිබඳව ඔබට යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔව් හස්තවල විවිධාකාර හැඩතල තියෙනවා අපි හඳුනාගෙන තිබෙනවා. ඉතින් දැන් ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ හස්ත එහෙමත් නැත්නම් ජනප්‍රිය පුද්ගලයන්ගේ හස්ත රේඛා අපිට මේ කිහිපයක් මෙතන තිබෙනවා. මේ දේවල් අරගෙන අපිට ඔවුන්ගේ ජීවිතයේ ඒ වෙච්ච සිදුවීමේ වෙනස්කම් එක්ක හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන්. මේ විශේෂයෙන් මේ මම තමයි මුළු ලෝකයේම මේ පළවෙනි වරට බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයක් නිර්මාණය කළේ. ඊට ඉස්සෙල්ලා කවුරුවත් නිර්මාණ කරලා තියුන්නේ නැහැ. මේක මේ ලංකාවේ හැම පත්‍රයකම විශේෂයෙන් ජෝයිස් පත්‍රවල ගියා. පිටරට හැම පත්‍රයක මේ ගොඩාක් රටවල ගියා මේක. ඒ කියන්නේ මමයි නිර්මාණය කළේ මේ බුදුන් වහන්සේගේ ශ්‍රී හස්තය. කොහොමද නිර්මාණය කිරීමේලා මොන වගේ දේවල් ඒක ඇත්තටම බුද්ධ චරිතය අලලා තමයි මේ අංජලි එක කරේ. බුද්ධ චරිතය පිළිබඳ සෑම දෙයක්ම අඩංගු වෙන ආකාරයට මේ විදිහට පිළිදලා ඇති කියලා මේ ඒ කියන්නේ මනක් හර්ථිතව තමයි උපකල්පනය කරලා. මේක සිදුවීම් එක්ක දාන්න හරි සාපේක්ෂව බලනවා. සාපේක්ෂව බලලා තමයි මෙන්න මේ විදිය කියලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්තය නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට උන්වහන්සේගේ සිදුවීම් පෙරත් අනුව ඉතින් මම හිතන්නේ ඒකත් වැදගත්. අපි ඒකම තවත් තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ හස්තය පිළිබඳවත් අපිට රූප සටහනක් තියෙනවා. මේ පත්තරවල බලවෙච්ච ලිපිය. මෙන්න මේ විදිහට ඒ කියන්නේ උන්වහන්සේගේ මේ චරිතය අනුව ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ඔය බයිබල් කියවලා කොහොමද මම නම් බෞද්ධයෙක් ක්‍රිස්තියානිකම ඉගෙනගෙන ඒ තුලින් තමයි ඔක නිර්මාණය කරන්නේ. ඕකත් ඔය මුළු ලෝකෙම රටවල ගිය මේ
ලිපියක්. දැන් අපි තව දෙයක් කතා කරන්න ඕනේ. දැන් ජ්‍යොතිෂයයි හස්ත රේඛා ඔය කියන විෂයයි දෙකම එකට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් අත්වශයෙන්ම සම්බන්ධ. තමන්ගේ අතේ තියෙන දේමද කේන්දරෙත් තියෙනවා. මට තේරෙනවා කියන එක අත්වශයෙන්ම ඒකාබද්ධයි මේක සම්බන්ධයි. දැන් අපි හිතමු දැන් මෙතන තියෙනවද දන්නේ? ඔව් කියමුකෝ අපි. දැන් ගුරු මණ්ඩලය, ශානි මණ්ඩලය, රවි මණ්ඩලය, බුධ මණ්ඩලය, එතන ගියාම කුජ මණ්ඩල 2, චන්ද්‍ර මණ්ඩලය, සිකුරු මණ්ඩලය, කුජ මණ්ඩල 1 මේ ආදී මේ සේරම මේ ග්‍රහයන්ගේ ආකර්ෂණය. කියන්නේ නවග්‍රහයන්ගේ ආකර්ෂණය වැටෙනවා මේවට මේ මණ්ඩලවලට. මේක හරි සියුම් දෙයක් මේ කෙටි වෙලාවකින් විස්තර කරන්න බෑ. ඉතින් ඒ අනුව මේ මණ්ඩලවල බල දුබලතාවය තීරණය කරනවා. දැන් අපි හිතමු මේ කේන්දරේ ගුරු බලවත් කියලා. එහෙමනම් මේ අතෙත් මේ ගුරු මණ්ඩලේ බලවත් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු කේන්දරේ තියනවා කියලා සිකුරු බලවත් තුලා රාශිය හැරි. එතකොට මේ අතෙත් මේ මෙතන සිකුරු මණ්ඩලේ බලවත් වෙනවා. එන්නේ වගේ මේ කියන්නේ වෙන් කරන්න බැරි ඒකාබද්ධතාවයක්. හස්ත රේඛා විද්‍යාවයි ජ්‍යොතිෂය අතර තියෙනවා. හොඳම හොඳ හස්ත රේඛා විද්‍යාඥයෙක් වෙන්න බෑ ජ්‍යොතිෂය දන්නේ නැතුව. හැබැයි හස්ත රේඛා විද්‍යාව දන්නේ නැතුව ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් වෙන්න පුළුවන්. නමුත් හස්ත රේඛා විද්‍යාඥයා හැම විටම ජ්‍යොතිෂය හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ. දැන් දුමිදු මේ හස්ත රේඛා සම්බන්ධයෙන් අපි මේ හඳහනක් අරගෙන ඒ ග්‍රහ පිහිටීම් අනුව අපිට එකපාරට මේ අනාවක කියන්න බෑනේ. අපි හිතනවා සිකුරු හතේ හිටියොත් නම් ඔන්න මෙයාට හොඳ මංගල යෝග තියෙනවා එහෙම කියලා අපි නිකන් එහෙම කියනවා. නමුත් මේ අත ගත්තාම ඕනම කෙනෙක් කියනවා ඔයාට මෙන්න මේ වගේ විවාහයක් කරගෙන තියෙනවා, ඔයාට හොඳට සල්ලි හම්බ වෙනවා, ආයුෂ තියෙනවා. දැන් මේ අපි යාළුවෝ මේ පාසල් යන කාලේ පවා මේ මෙහෙම කිව්වා. මාතත් බලනවා. ඒක සම්පූර්ණ අසස්ත්‍යයි අංජලි. දැන් එහෙම කියපු කාරණයක් තමයි කාන්තාවන්ගේ වම් අතත් පුරුෂ පාර්ශවයේ දකුණු අතත් තමයි අනාවැකි කරන්නේ. ඒකේ කියන්නේ පෙර ආත්මවල කරන ලද කුසල කර්මයන් පිරිමේව්ගෙන නම් සටහන් වෙන්නේ වම් අතේ. ඒවා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්නේ, ක්‍රියාත්මක වෙනවද ඒවා මේ කොයිතරම් දුරට ඵල දෙනවද කියලා ඒක තමයි මූලික સિદ્ધාන්තය. දකුණු අතෙන් බලන්නේ පිරිමේව්ගේ. දැන් කාන්තාවගේ දැන් අංජලිගේ දකුණු අතේ තමයි මේ පෙර ආත්ම භවයන්හිදී කරන ලද කුසල කර්මයන් සටහන් වෙන්නේ. වම් අතෙන් තමයි ඒවා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද, ක්‍රියාත්මක නොවෙන්නේ මොනවද, ඒවා සියල්ලම සංසන්දනය කරන්නේ, ප්‍රකාශ කරන්නේ මේ වම් අතෙන් කාන්තාවගේ. ඒක සත්‍යයක් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට මේ දකිනවා හස්ත රේඛා වල තවත් මේ ප්‍රසිද්ධ කාරණයක් තමයි රේඛා වැඩි වෙනවට වඩා රේඛා අඩු වෙන එක. ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්. දැන් දෛවයේ කියාපාන රේඛා මොනවද? එහෙම නැත්නම් මේ නිකන් ඔය වාත රෝග වලට වගේ ඇති වෙන රේඛා මොනවද කියලා මේ හස්ත රේඛා විශේෂඥයා දන්නවා. ඒක ගැටලුවක් නෑ. ඒ වුණාට සාමාන්‍යම ඇත්ත අංජලි කියන එක මම පිළිගන්නවා. එහෙම කියනවා. නමුත් සම්පූර්ණ අසත්‍යයි. හරි අපි ටෙලිවිෂනේ ඉස්සරහා ඉඳගෙන ඉන්නවා නම් අරගෙන බලන්න හොඳට බලා ගන්න. දැන් අපි කියන්න සූදානම් එකින් එක රේඛා පිළිබඳව. ඉතින් එතකොට ඔබට යම් කිසි වටහා ගැනීමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මම කියනවා. දැන් මම පෙන්නනවා මේ ප්‍රධාන රේඛා 6. දැන් මේ තියෙන්නේ දැන් ඔබේ මත බලලා මේව තේරුම් ගන්නවා නම් හොඳයි. දැන් මෙතන ඉඳලා තමයි මේ ජීවන රේඛාව ආරම්භ වෙන්නේ. මෙහෙම අර්ධ කවාකාර හැඩෙන් මේ සිකුරු මණ්ඩලේ වට කරගෙන මෙන්න මේ ආකාරයෙන් විහිදී යනවා මේ ජීවන රේඛාව. මණික් කටු රේඛාශ්‍රයෙන් තමයි බොහෝ විට නතර වෙන්නේ. සමහරට ඊට මෙහාත් නතර වෙන්න පුළුවන්. සාමාන්‍ය පිළිම තමයි ඒක. මෙතනින් මේ ගුරු මණ්ඩලයේ යටින් ආරම්භ වෙලා අර්ධ කවාකාර හැඩයක් ගනිමින් මේක විහිද යනවා මණික් කටු රේඛාව දක්වා. ඒකට තමයි ජීවන රේඛාව කියලා කියන්නේ. ජීවන රේඛාවෙන් තමයි මේ ආයුෂ බලන්නේ, පරමායුෂ. එතනින් ගියාම මේ පුජ්‍යලයාගේ පෞරුෂත්වය. එහෙම නැත්නම් මේ පුජ්‍යලයා පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කරන්න ඉස්සෙල්ලා මේ ජීවන රේඛාව බලන්න අපිට සිද්ධ වෙනවා. ඊළඟ රේඛාව තමයි මේ ශීර්ෂ රේඛාව. ඒක මේ ගුරු මණ්ඩලයේ යටින් ආරම්භ වෙලා මේ විදිහට මේ තරමක් බෑවුම් හැඩයකින් මේ චන්ද්‍ර මණ්ඩලයේ දෙසට විහිද යනවා. මේ තියෙන්නේ මේක තමයි ශීර්ෂ රේඛාව කියන්නේ. ශීර්ෂ රේඛාවෙන් තමයි බුද්ධිය, පුජ්‍යලයා සතු බුද්ධිය, එතනින් ගියාම ඔහුගේ සිතිවිලි ධාරාව, ඒ ඔක්කොම බලන්නේ මානසික, කොටිම ආධ්‍යාත්මීය මේ විග්‍රහ කරන්නේ ශීර්ෂ රේඛාවෙන්. ශීර්ෂ රේඛාව එහෙම බෑවුමක් තියනවාද නැත්නම් සරලත් වැටෙනවා. සාමාන්‍ය ස්වභාවය තමයි මේ වගේ බෑවුම් හැඩයකින් මෙහෙ චන්ද්‍ර මණ්ඩලයේ දෙසට ගමන් කිරීම.
සරලව තිබ්බොත් කොහමද? සරලව තිබ්බොත් දැන් අපි හිතමු මේක හෘදේ රේඛාවනේ. හෘදේ රේඛාවයි අපි හිතමු මේ ශීර්ෂ රේඛාවයි මෙහෙම නිකන් ඒකාබද්ධ වෙලා යනවා. දෙකම එකට සමාන්තරව යනවා. අන්න එතෙන්දී මේ පුජ්‍යලයා හරීම නිකන් গুপ্ত චරිතයක් කියලා.